හයි ළමයි. ඉතින් කොහොමද ඔයාලට? අපි දෙන්න යනවා කුරුණෑගල. අද මං හස්බන්ඩ්ට පොඩි චික් 3ක් දුන්නා. ඒකෙන් එකක් තෝරගන්න කියලා තමා මම එයාට කිව්වේ. ඉතින් එයා මට හිනා වෙනවා. එයා මේ කියනවා එයාගේ සල්ලි වලට මම විදි කියලා. ඔහොම එයාට චික් 3ක් දුන්නාට මං කිව්වා එකෙන් එකක් තෝරගන්න කියලා. ඉතින් එයා එකෙන් එකක් තෝරගන්නවා. අපි බලමු මොකද්ද ඒ චික් 3ෙන් තෝරගන්නේ කියලා. ඒක පොඩි රහසක්. මොකද මම එයාට ගිෆ්ට් අරන් දෙද්දී ඔය වගේ වැඩ කරනවා. දැන් එයා එකක් ගන්න ඕනේ. අපි බලමු එයා මොකද්ද තෝරගන්නේ කියලා. මේ චික් 3 තියෙන්නේ. බලමුකෝ. එයා මට බැන යන්න ඔය. ඒ කියන්නේ සල්ලි විනාශ කරන්නේයි අරක මේ කියා ඉතින් මම එයාට එහෙම ලොකු දේවල් අරන් දෙන්නේ නැහැ. ඉතින් පොඩි දේවල් අරන් දෙන්නේ. එයා ඉතින් මොනවා හරි මට කියනවා. ඉතින් අනේ මන් දන්නේ නැහැ ඉතින් මගේ හස්බන්ඩ් මොනවා කරන්නද? ඔයා මහත්තයෝ මාව බැන්දනම් විඳවන්න මහත්තයෝ. ගන්නෙම නෑ. එකක් ගන්න. අන්න ගත්තා. බලමු අපි මොකද්ද තියෙන්නේ කියලා එකේ. ඒකේ තියෙන්නේ පීසා කන්න එකයි යන්න තමයි වෙලා තියෙන්නේ දැන් මට. ඉතින් ඉතුරු දෙක හොඳ දෙකක් ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් මොනවා කරන්නද? දැන් ඉතින් පීසා කන්න එකයි යන්න ඕනේ. මං ගානේ අද ඕන තරම් පීසා දෙනවා. එහෙම කියලා තමයි ඉතින් මම කිව්වේ. ඉතින් අපි ගියේ KFC එකට. KFC එකෙන් කාලා අපි shopping ගිහින් ඊට පස්සේ අපි ආපහු ගෙදර ගියා. මට බඩු වගේක් තිබ්බා. මට ඒක වීඩියෝ කරගන්න බැරි වුණා. මට සැලොන් එකට පොඩි බඩු වගේක් ගන්න තිබ්බා. ඒකත් අරගෙනම තමයි අපි ගියේ. ඉතින් ඇත්තටම මම එයාට හරි ආදරෙයි. අනේ මගේ ජීවිතේ මෙයා මොන තරම් ප්‍රශ්න ආවත් කරදර ආවත් අපි දෙන්න නැවගිනුනත් බෑන්චුන් කියලා අපි දෙන්න ආතල් එකේ ඉන්නවා. මට බයිනවා ඉතින් හැම වෙලාවෙම සල්ලි නාස්ති කරනවා අරක මේක කියලා. ඉතින් කමන්නේ මොනවා කරන්නද? වීදම් කරන්නත් බෑ. ගෑන් ළමයිනේ. බයි බයි.